ඇත්තටම මොකක්ද මේ ෆික්ෂන් මැක්සින් කියන්නේ සමහර විට උඹ මීට කලින් මේ ගැන අහලවත් නැතු ඇති. හැබැයි අද ලෝකෙ පුරාම ඉන්න මිනිස්සු මේක අනුගමනය කරනවා. ඒ වගේම එයාලගේ ජීවිතවල කලින් කවදාවත් නොදැකපු ලොකු වෙනසක් අත්දකිනවා. ඒ නිසාම තමයි මේ ෆික්ෂන් මැක්සින් කියන්නේ මොකක්ද? ඒකෙන් වැඩ කරන්නේ කොහොමද? සා අද ඉඳන් උඹේ ජීවිතයට ඒක කොහොමද එකතු කරගන්නේ කියලා දැනගන්න එක ගොඩක් වටිනවා. එහෙමනම් අපි යමු වීඩියෝකට. අපිට මේක තේරුම් ගන්න තාරක සහ මනෝජ්ගේ අත්දැකීම පොඩ්ඩක් අහපන්. මේ දෙන්න පොඩි කාලේ ඉඳන්ම හොඳම යාළුවෝ. එකම බිල්ඩින් එකේ හිටියේ. එකම වයස. එකටමයි ජිම් ගියේත්. හැබැයි තාරක හැමදාම ලිෆ්ට් එකේ එනකොට මනෝජ් හැමදාම ආවේ පඩිපෙලෙන්. තාරක දවසක් අහනවා "ඔබට ලිෆ්ට් එක තියෙද්දි ඇයි උඹ පඩිපෙලෙන් එන්නේ කියලා?" මනෝජ් china වෙලා කියනවා "ඔබට ඔව තේරෙන්නේ නෑ බං. මම මේ ෆික්ෂන් මැක්සින් ෆලෝ කරනවා කියලා." මනෝජ් මේක සරලවම පැහැදිලි කරනවා. බලපං උඹේ දත් තියෙන කෑම හපන්න නේද? දැන් හිතපං උඹ හපන්න ඕන නැති හරිම ලේසි කෑම විතරක් කෑවොත් මොකද වෙන්නේ? උඹේ හකුවල මස් පිඩු දුර්වල වෙනවා. දත්වල ප්‍රශ්න එනවා. ඒ වගේමයි කකුල්. උඹ ඇවිදින එක නතර කළොත් කකුල් වල මස් පිඩු දිය වෙලා යනවා. ඒ හැමදේම වෙන්නේ උඹේ ඇඟ ඉල්ලන ප්‍රතිරෝධය උඹ නැති කරපු නිසායි. දැන් හිතපං උඹේ මොලේ පාවිච්චි කරන එක නතර කළොත් අන්න ඒක තමයි දැන් ඔබට වෙලා තියෙන්නේ. අපි අපේ ජීවිතවලින් මේ හැම අමාරු දෙයක්ම අයින් කරලා හැම දෙයකටම ක්‍රිටිකමක් හොයනවා. ඒක බුද්ධිමත්කමක් නෙමෙයි, මෝඩකමක්. ජීවිතේට අභියෝගය, මහන්සිය, වේදනාව සහ මානසික පීඩනය කියලා දේවල් තියෙන්නම ඕන. අන්නේ දේවල් තමයි අපේ මොළයයි ඇඟයි වර්ධනය වෙන්න බල කරන්නේ. ඉතින් ෆික්ෂන් මැක්සින් කියන්නේ දැනුවත්ම තමන්ගේ ජීවිතය ටිකක් අමාරු කරගන්න එකයි. මතක තියාගන්න අමාරු කාලවල වලින් ශක්තිමත් මිනිස්සු හැදෙනවා. ශක්තිමත් මිනිස්සු නිසා හොඳ කාලවල් එනවා. හැබැයි ඒ හොඳ කාලවල නිසා දුර්වල මිනිස්සු බිහි වෙනවා. ඒ දුර්වල මිනිස්සු ආයෙත් අමාරු කාලවල වල නිර්මාණය කරනවා. ෆික්ෂන් මැක්සින් කියන්නේ සැපපාසු නැති වැඩි කාලයක් යන වැඩි මානසියක් ඕන දේවල් තෝර ගැනීමයි. හරියට F1 රේස් එකක් වගේ. දිනන කණ්ඩායම නිකම්ම වේගෙන් යන්නේ නැහැ. එයාලා වංගුවලදී බ්‍රේක් ගන්නවා. අතරමඟ නතර වෙලා ටයර් මාරු කරනවා. ඒ කියන්නේ එයාලා සැලසුම් සහගත වේගය අඩු කරනවා. අන්තිමට වේගයෙන්ම ඉවර කරන්න. ජීවිතේට ප්‍රතිරෝධයක් නැති වුණොත් ඔබ ජීවිතයට කවදාවත් බ්‍රේක් එකක් වදින්නේ නැහැ. මනෝජ් තාරකගෙන් අහනවා "උඹේ ෆෝන් එක පාවිච්චි කරන වෙලාව කීයද කියලා?" "ඒක පැය 8ක්." "උඹ හිතපන් ඒ පැයට ඇතුළත උඹේ මොලේ කිසිම වෙහසක් අත්දකින්නවද?" "නැහැ. ෆෝන් එක අදලා තියෙන්නේ උඹ කිසිම මහන්සියක් නැති තැනක තියාගන්න. මේ ලේසි ජීවිතේට උඹේ මොළය පුරුදු වුණාම ඇත්ත ජීවිතේදී මහන්සි වෙන්න ඕන දෙයක් ආවම ඒක උඹට ලොකු බරක් වගේ දැනෙනවා. මේක මනෝවිද්‍යාවේදී හඳුන්වන්නේ මොළයට දරාගත නොහැකි බරක් සහ අවධානය පැහැර ගැනීමක් විදියට. මිනිස්සුන්ට දැන් මැප් එකක් නැතුව පාරක් මතක නැහැ. තාක්ෂණය නැතුව දෙයක් හිතන්න බෑ. මිනිස්සුන්ට මූණට මූණ කතා කරන්න බැරි වෙලා තියෙන්නේ මෙන්න මේ නිසයි. ඉතින් මේකට විසඳුම තමයි ෆික්ෂන් මැක්සින්. ඔයාට ඔයාගේ ජීවිතය තාරකගේ වගේ කිසිම වර්ධනයක් නැති තැනක ඉන්නේ නැතුව දියුණු කරගන්න ඕනේ නම් මේ වීඩියෝ එක දිගටම බලන්න. උඹේ මොළෙත් වැඩ කරන්නේ පාවිච්චි කරපන් නැත්තම් නැති කරගනින් කියන නීතියට. උඹ මතකයේ පාවිච්චි නොකළොත් මතකය දුර්වල වෙනවා. උඹ දන්නවද ස්ටිව් ජොබ්ස් මොකද කළේ කියලා? එයා වැදගත් ප්‍රශ්නයක් ගැන හිතනකොට කිසිම බාධාවක් නැති කාමරයකට වෙලා තනියම හිටියා. මොකද ඇත්තම හිතීම පටන් ගන්නෙ පැනලා යන්න වෙන විකල්පයක් නැති වුණාමයි. අපි කරන්නේ හැම දෙයකම පාසුකමේ හොයන එක. අපේ ලයිෆ් එක බෝර් වුණ ගමන් ෆෝන් එක අතර ගන්නවා. සල්ලි දීලා කෑම ඕඩර් කරනවා. ලිෆ්ට් එකේ යනවා. මේ හැම දෙයකින්ම උඹේ කාලය ශක්තියයි ඉතුරු වෙනවා වගේ පෙනුනට ඒකේ ලොකු වන්දියක් උඹේ ඇඟයි මොළයයි අනාගතයේදී ගෙවෙනවා. හැබැයි බය වෙන්න එපා. මේක දැන් උනත් හදාගන්න පුළුවන්. ඒකට මම උඹට නීති 6ක් කියලා දෙන්නම්. මේවා මමත් අනුගමනය කරන දේවල්. පළවෙනි දේ තමයි විනාඩි 20 නීතිය. ප්‍රශ්නයක් ආපු ගමන් ඉන්ටර්නෙට් එකෙන් හොයන්න යන්න එපා. විනාඩි 20ක් තනියම හිතපන්. ඒ විනාඩි 20 උඹේ මොලේ ආයෙත් පණ ගන්නනවා. දෙවෙනි දේ තමයි කම්මැලි වෙන්න ඉඩ දීම. දවසට විනාඩි 10ක් කිසිම දෙයක් නොකර නිකන් ඉන්න එපා. ෆෝන් එකේ සින්දු මුකුත්ම අහන්න එපා. එතකොට තමයි අලුත් අදහස් එන්නේ. තුන්වෙනි දේ තමයි අමාරු පාර තෝරා ගැනීම. දවසට එක වැඩක් හරි අමාරු විදියට කරපන්. ලිෆ්ට් එකේ වෙනුවට පඩි පෙළක කෑම උයන එක වගේ දේවල් කරපන්. හතරවෙනි දේ තමයි ඩිජිටල් දේවල් අයින් කිරීම. මැප් එක වෙනුවට පාර මතක තියාගන්න බලපන්. ෆෝන් එකේ ටයිප් කරනව වෙනුවට පොතක ලියන්න පුරුදු වෙන්න. පස්වෙනි දේ තමයි තමන් ගැනම සොයා බැලීම. සතියකට සැරයක් බලපන් උඹ කොතනද ලේසි දේවල් කරන්න කියලා. ඊළඟ සතියේ ඒකෙන් එකක් හරි අමාරු විදියට කරපන්. ඔන්න අද වීඩියෝ එකේ මිෂන් 9 අන්තිම මිෂන් එක. පැනලා නොයාම වැඩක් පටන් ගත්තොත් ඒකෙන් බේරිලා යන්න එපා.
බාධ නැතුව ඒ වැඩේ ඉවර කරපන්. ඔන්න අපිට ඊට පස්සේ පෙන්නනවා තාරක සහ මනෝජ් ජිම් එකට එනවා. ලිෆ්ට් එක ඇරිලා තිබුණත් තාරක hina වෙලා පඩිපෙළේ පැත්තට හැරෙනවා. අන්න ඒකයි වෙනස. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මම මෙතනින් නවතිනවා. ඔබට සුබ දවසක්.